ආදරෙන් ඕගොල්ලෝ පිළිගන්නවා ජැෆ්නා යුනිවර්සිටි එකේ මීඩියා ලැබ් එකට. ජැෆ්නා යුනිවර්සිටි එකේ මීඩියා ලැබ් එකේ ඒගොල්ලන්ට හම්බුනේ ඉන්ස්පයර් කියන ප්‍රොජෙක්ට් එකකින්. මේ ප්‍රොජෙක්ට් එක කරේ හෙල්විටස් කියන ආයතනය යුරෝපා සංගමේ ආධාර ඇතිව. ජැෆ්නා යුනිවර්සිටි එකේ මීඩියා ලැබ් එකෙන් මට යාළුවෝ දෙන්නෙක් හම්බුණා. ඒ තමයි මෝහන් රාජෝයි වැඩෝණයි. මම මෝහන් රාජ්. මම ජැෆ්නා යුනිවර්සිටි එකේ මීඩියා ස්ටඩීස් එකේ 3rd year එක ඉගෙන ගන්නවා. හයි මම ගැබ්‍රියල් මෙඩෝනා ජැෆ්නා යුනිවර්සිටි එකේ මීඩියා ස්ටඩීස් 3rd year ඉගෙන ගන්නවා. මේගොල්ලන්ට හම්බුණා ගොඩාක් ඉක්විප්මන්ට්ස්. ඒ කියන්නේ කැමරා උපකරණ, ආම්පන්න, ලයිටින් සෙටප් එක, ග්‍රීන් ස්ක්‍රීන් එක, එඩිටිං, ඊළඟට රේඩියෝ බ්‍රෝඩ්කාස්ටිං කරන්න. අපිට මේ ප්‍රොජෙක්ට් එකෙන් හම්බුණා බ්‍රෝඩ්කාස්ටිං ටූල්ස් ඔක්කොම, පොප්ස් මයික්, PC, මික්සර් බෝඩ්, වීඩියෝ කැමරාස්, අනිත් එක ඒකෙන් තියෙන මික්සර් බෝඩ් එකක්, ඒ ඇන්ඩල් කරන්න සිස්ටම් ටූල්ස් ඔක්කොම හම්බුණා, ලයිට් සිස්ටම් ඔක්කොම. ඒ විතරක් නෙමෙයි. තියරිටිකල් නොලෙජ් එක. ඒ කියන්නේ මේ කොහොමද ස්ක්‍රිප්ට් එකක් ලියන්නේ? කොහොමද ඩොකියුමන්ටරි ෆිල්ම් එකකට අවශ්‍ය පිටපත හදන්නේ? ඔක්කොම කියන දැනුම ගොඩාක් හම්බුණා. ප්‍රයාර් ප්‍රොජෙක්ට් එකේ යටතේ ගොඩක් දේවල් අපිට හම්බුණා. ඩූඩුල් ආර්ට්, ෂෝට් ෆිල්ම්, ඊට පස්සේ ෆොටෝග්‍රැෆි, මෝජෝ, වීලොග් එක, වීලොග් එක ගොඩක් දේවල් අපිට දැනුමක් හම්බුණා. මම මේකේ නිවුස් කොහොමද ප්‍රසන්ට් කරන්න කියලා පුරුදු වුණා. නිවුස් ප්‍රසන්ට් කරනකොට මේ මයික් ස්ටික් කොහොමද ඇඩ්ජස්ට් කරන්නේ ඒකත් පුරුදු වුණා. ඉතිහාසයේ ප්‍රථම වතාවට යාපනයේ විශ්වවිද්‍යාලයට මේ වගේ මීඩියා ලැබ් එකක් හම්බුන ප්‍රථම අවස්ථාවයි මේක. මීට කලින් අපිට මීඩියා ලැබ් එකක් තිබ්බේ නැහැ. අපේ සීනියර්ස්ලා ගොඩක් ස්ට්‍රගල් කරා. ඒකවත් අපිට තියරිස් විතරයි තියෙන්නේ. අපි ඔක්කොම තියරිස් ඉගෙන ගත්තට පස්සේ අපි වැඩට ගියාම ඒ ඔක්කොම ප්‍රැක්ටිකල්ස් නේ. හැබැයි අපිට ගොඩක් ඊසි ඒකවත් අපිට මේ ටිකින් පුරුදු වෙන්න පුළුවන්. අපි වැරදි කරොත් කියලා දෙන්න කට්ටිය ඉන්නවා. ගොඩක් ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේගොල්ලෝ ඉගෙන ගත්තා කොහොමද වගකීම් සහිත මාධ්‍යකරුවෙක් වෙන්නේ කියලා. මගේ ෆියුචර් ප්ලෑන් එක ඩොකියුමන්ටරි ෆිල්ම් මේකින් ඇන්ඩ් ඩොකියුමන්ටරි ෆොටෝග්‍රැෆි ඒ දෙකම මට කැමති ගොඩක්. මේක තියාගෙන මගේ YouTube channel එකක් දැනට පටන් ගන්න තියෙන්නේ. වගකීමක් ඇතුව මේ ඉස්සරහට මගේ content අදාන්ට මම බලාපොරොත්තු වෙනවා. යුරෝපා සංගමයේ ආධාර ඇතිව මේ වගේ හදපු මීඩියා ලැබ්ස් අපේ යුනිවර්සිටි වල ගොඩක් යුනිවර්සිටි වල දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඉතින් මේ මීඩියා ලැබ් හදලා මේ වගේ හොඳ මාධ්‍යකරණයට එන්න ඉඩ සලසපු හැමෝටම අපි ස්තුතිවන්ත වෙනවා.